සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේ අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පොත් ගැන. ඉතින් අද මම මේ කියන්න යන්නේ ඔයාලට දැනට ලෝකේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ පොත්. ඒ පොත්වල ඇත්තටම කියනවා නම් සමරයිසේෂන් එකක් හරිම ලේසියෙන් ගන්න පුළුවන් වෙබ්සයිට් එකක් ගැන. ඉතින් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා ඔයාලා ආස කරන එහෙම නැත්නම් ඔයාලා කියවන්න බලාපොරොත්තු වෙන මොකක් හරි ලෝකේ දැනට තියෙන ප්‍රසිද්ධ පොතක් ගැන සමරි එකක් බලා ගන්න. එහෙම නැත්නම් හිතන්න ඔයාලා පොත් කියවන ආසයි පොත්වල තියෙන දැනුම ඔයාලා ලබා ගන්න ආසයි. හැබැයි ඒකට වෙලාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේ කෙනෙක්ට මේ වෙබ්සයිට් එක මට හිතෙනවා ගොඩාක් උපකාරී වෙන වෙබ්සයිට් එකක් කියලා. මොකද ඔයාලට පුළුවන් විනාඩි 15ක් වගේ කෙටි කාලයක් ඇතුළත පොතක තියෙන සාරාංශයක් ඔයාලගේ ඔළුවට දාගන්න මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා පුළුවන්. ඉතින් ඔයාලට ඕන නම් මේකෙන් සමරි එකක් අරන් කියවන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ පොතේ තියෙන ඒ සාරාංශය ඔයාලට අහන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට PDF එකක් විදියට නැත්නම් EPUB ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මම පෙන්නන්නම් කොහොමද වෙබ්සයිට් එක පාවිච්චි කරන්නේ, මොන වගේ පොත්ද මේ වෙබ්සයිට් එකෙන් සාරාංශගත කරගන්න එහෙම නැත්නම් සමරයිස් කරගන්න පුළුවන් කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙන්න මේක තමයි ඔයාලට මම කලින් කියපු වෙබ්සයිට් එක. මේකේ නම තමයි 15minutes.ai කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ වෙබ්සයිට් එකේ මම කලිනුත් කිව්වා වගේ ඔයාලට පුළුවන් දැන් ලෝකේ තියෙන ගොඩක් ප්‍රසිද්ධ පොත්වල සමරයිසේෂන්ස් ඔයාලට විනාඩි 15කින් ඔයාගේ ඔළුවට දාගන්න පුළුවන්. ඔයාලට ඕන එක අහන්න පුළුවන්. එහෙම නැත්නම් PDF එකක් විදිහට කියවන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ ඉඳගෙනම ඒක කියවන්නත් ඔයාලට හැකියාව මේ වෙබ්සයිට් එක හදපු කට්ටිය ලබලා දීලා තියෙනවා. ඉතින් මේකේ ගොඩක්ම තියෙන්නේ අර non fiction කියන කැටගරි එකට අයත් වෙන පොත්. ඒ කියන්නේ ගොඩක් ඔය අධ්‍යාපනික පැත්තට බර වෙච්ච පොත් එහෙම මේ වෙබ්සයිට් එක වල බලා ගන්න පුළුවන්. ඊට අමතරව අර ඉන්වෙස්ට් කරන හැටි ගැන, ඊට පස්සේ ෆයිනෑන්ෂල් දේවල්, ඊට පස්සේ හෙල්ත් සම්බන්ධ දේවල්, ඒ වගේ ගොඩක් non fiction පොත් මේ වෙබ්සයිට් එක ඇතුළලා තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකෙන් ඇත්තටම මේකේ නම 15minutes.ai වුණාට ඔයාලට මෙතන AI පාවිච්චි කරලා මොකුත් ජෙනරේට් කරන්න හැකියාවක් මේ වෙබ්සයිට් එකේ දීලා නැහැ. ඔයාලට පුළුවන් වෙන්නේ මේගොල්ලෝ දැනට දීලා තියෙන සමරයිසේෂන් එකක් PDF එකක් විදිහට එහෙම නැත්නම් ඔඩියෝ එකක් විදිහට ඔයාලගේ අතට ගන්න තමයි වෙබ්සයිට් එකේ හැකියාව දීලා තියෙන්නේ. ඉතින් අපි බලමු මොනවද මේකේ තියෙන පොත්, කොහොමද අපි ඒකේ සමරි එකක් ගන්නෙ, කොහොමද අපි සමරි එකක් අහන්නේ කියන දේ අපි බලමු. ඉතින් මේකට ගිය ගමන් තියෙනවා best book summaries within 15 minutes කියලා. අපි යටට ගියත් ඔයාලට බලා ගන්න පුළුවන් දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන මේ Atomic Habits, ඊට පස්සේ මේ එක එක Arts of Business වගේ ගොඩක් පොත් මෙතන මේගොල්ලෝ දීලා තියෙනවා popular book summaries කියලා. ඊට පස්සේ මම මේක දැක්කා තියෙනවා Rich Dad Poor Dad කියලා අර ගොඩක් ඉන්වෙස්ට්මන්ට් සම්බන්ධ පොතක් තිබ්බේ. ඒ පොතේ සමරි එකක් මේගොල්ලෝ දීලා තිබ්බා. ඉතින් ඔයාලා මේ පොතක් ඇත්තටම සල්ලි දීලා අරගන්න ගියොත් ලොකු ගාණක් යනවා. මට තේරෙන්නේ ඒක කියන්නේ. අර ඔයගොල්ලෝ ළඟදී තිබ්බ බුක් ෆෙයාර් එකට ගියා නම් ඔයගොල්ලෝ දකින්න ඇති පොත්වල ගණන් කොච්චර ගණන්ද කියලා. ඉතින් එතකොට අපි සමහර වෙලාවට ලොකු ගාණක් වියදම් කරලා පොතක් ගන්නවා. හැබැයි ඒ පොතේ අන්තිමට එච්චර වැදගත් දෙයක් නොතිබෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ වගේ වෙබ්සයිට් එකක් පාවිච්චි කරලා පුළුවන් පොත ගන්න කලින් ඇත්තටම මොන වගේ සමරි එකක්ද පොතේ තියෙන්නේ කියලා අයිඩියා එකක් ගන්න. ඒක හොඳ පොයින්ට් එකක් කියලා මම හිතනවා. ඉතින් මේ ඇත්තට මේකේ වාසිය වගේම ආසි කීපයකුත් තියෙනවා. නැතුව නෙමෙයි මම ඒවා ඉස්සරහට කියන්නම්. ඉතින් පල්ලෙහාට ගියොත් එහම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ගොඩාක් පොත් මෙයාලා දීලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ විදිහට කැටගරිස් කීපයකට පොත් කඩලා තියෙනවා. business, psychology, health, fiction, history, science, personal development, self help වගේ කැටගරිස් ගණනාවක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් මෙයාලා කියන විදිහට මෙතන AI powered book summary එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඒකයි මේගොල්ලෝ මට 15minutes.ai කියලා දාලා තියෙන්නේ. හැබැයි ඒකෙන් ඔයාලට මුකුත් AI පාවිච්චි කරන දෙයක් නැහැ. ඔක්කොම මේගොල්ලෝ කරලා තියෙන්නේ. මෙතන තියෙන විදිහට මේගොල්ලෝ ChatGPT පාවිච්චි කරනවා, Claude පාවිච්චි කරනවා, ඒ වගේම Gemini පාවිච්චි කරනවා. මේ ඔක්කොම මේගොල්ලෝ අර premium versions පාවිච්චි කරලා. හැබැයි AI විතරක් නෙවෙයි. මෙයාලා කියන විදිහට මෙයාලගේ ඉන්න expert panel එකකින් මේ AI වලින් දෙන summaries review කරලා හරිම දේ විතරයි මේගොල්ලෝ මේ වෙබ්සයිට් එකට දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ගරන්ට් කරනවා AI වලින් සමහරලාට වැරදි තොරතුරු ජෙනරේට් වෙන්න පුළුවන්. එහෙම දේවල් මේකට අඩංගු වෙලා නැහැ කියලා මේගොල්ලෝ ගරන්ට් කරනවා. අපි බලමු එක පොතක් පොඩ්ඩක් try කරලා මේ Atomic Habits කියන පොත ඉස්සෙල්ලා නම් මට පොඩ්ඩක් ආසාවක් තිබ්බ මේක කියවන්න. ඉතින් මට කියවන්න බැරි වුණා. හැබැයි අපි බලමු කොහොමද මේක සමරි එක තියෙන්නේ කියලා. එතන ගියාට පස්සේ ඔයාලට පේනවා මේ විදිහට සමරි එක දීලා තියෙනවා. මුළු පොතේම සමරි එක පොඩි ડોකියුමන්ට් එකක් විදිහට මෙයාලා වෙබ්සයිට් එකේ දීලා තියෙනවා. ඉතින් ඒක කියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් යටටම ගියොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මොකද්ද බෙස්ට්ම කෝට් එක මොකද්ද කියලා දීලා තියෙනවා. සමරි එකේ ආයෙ රිවිව් එකක් දීලා තියෙනවා. පොත ගැන විස්තරයක් දීලා තියෙනවා. මේ පොත වගේ තවත් මොනවද තියෙන පොත් කියන එක ගැන මෙතන මේ රිලේටඩ් බුක්ස් කියලා තියෙනවා.
ඒ වගේ ලොකු විස්තරයක් ඔයාලට වෙබ්සයිට් එකෙන් පොතක් ගත්තොත් ඒ පොත ගැන දැනගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ සමරි එක අපි අහන්නේ කියලා. ඉතින් ඔයාලා මේ විදිහට මේක උඩටම ගියොත් මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් listen කියලා බටනයක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ ඒක සිම්පලි ක්ලික් කරන්න විතරයි. Why 1% improvements lead to remarkable results. The secret to achieving extraordinary results is to focus on tiny incremental improvements rather. ඉතින් ඇත්තටම මේක නම් මේ විනාඩි 21ක් තියෙනවා. ඉතින් අර 15 minutes කිව්වට ඒක පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන් පොත අනුව. දැන් my library කියන එකට ගියොත් එහෙම අපිට පුළුවන් පොත් කීපයක් මේකට ඇඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලට මම තව එකක් පෙන්නන්නම්. මේක යටටම ගියොත් එහෙම ඔයාලට පුළුවන් මේක PDF එකක් විදිහට එහෙම නැත්නම් EPUB ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්න. මෙතන බටන්ස් දෙකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඩවුන්ලෝඩ් PDF එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් EPUB කියලා. ඉතින් ඔයාලට ඇත්තටම කියනවනම් මේක ෆ්‍රී යූස් කරන්න දැනට හැකියාවක් නැහැ. ඉතින් මේක ඔයාලා ඉයර්ලි පේමන්ට් එකක් විදිහට ගන්නවා නම් මාසෙකට $5 ගානේ වගේ තමයි කැපෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට මන්ත්ලි $10 ගානේ වගේ ගෙවන්න මේකේ ප්ලෑන්ස් දීලා තියෙනවා. ඉතින් මම හිතනවා ඇත්තටම පොතක් සම්පූර්ණයෙන් ලොකු ගාණක් දීලා ගන්නවට වඩා $5ක් වගේ දීලා මේක අරගෙන ඒකේ තියෙන සමරි එක අපිට අහන්න පුළුවන් නම් මෙතන සමරි එක අපිට ගන්න පුළුවන් නම් අනික දැන් මෙතන $5ක් දීලා අපි මේක පර්චේස් කරාම එක පොතක් විතර නෙවෙයිනේ පොත් ගොඩක් මෙතන අපිට බලා ගන්න පුළුවන්. එතන පොඩි වාසියක් තියෙනවා. හැබැයි ඉතින් ෆුල්ම පොත හම්බෙන්නේ නැති එකේ පොඩි අවාසියකුත් නැතිවම නෙවෙයි. ඉතින් ඔයාලත් පොත් කියන්න වෙලාවක් නැති බුක් ලවර් කෙනෙක් නම් ඔයාලටත් පුළුවන් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එක ක්ලික් කරලා මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වෙබ්සයිට් එක try කරලා බලන්න. ඉතින් මේක try කරලා බලලා පල්ලා comment section එකේ වෙබ්සයිට් එක ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.